ආයුබෝවන් අවසාන දවස ඉරිදා උදෑසන 9 කණ්ඩායමේ අන්තිම දවසයි මේ උදා වෙන්නේ. විශාල කලබගෑනි සහ කරුමක්කාර මාස 4කට පසුව මට නිවි සැනසී ඉන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අද කොමරසලු හඬ කැවීම අපි ගිය සතියේත් කරා. අදත් කොමරසලු හඬ කවා ඉන්පසු ඔවුන්ගේ අවසන් රේඩියෝ නාට්‍ය හඬ කවන්න තමයි සූදානම් වෙන්නේ. අපි බලමු ඔවුන් කෙසේ මෙය ඉෂ්ට සිද්ධ කරයිද කියා. ජීවිතේ කොච්චරනම් වෙනස් වෙලාද? ඔයත් දැන් වෙනස් වෙලා. Can I understand what I'm saying? අනේ මේ අනේ ඔව්. ඒක කිව්වේ පුතේ අර මිනිහට කියලා. ආශිරෝන් තට්ටු දාන්නේ මට. අර මිනිහට තට්ටු දානවා. ආශිරෝන් එන්න. දැන් ඔය ඇවිල්ලා අවුරුදු 17ක වගේ කොල්ලෙක්ට ක්ලාස් රූම් එකට එන්න කියන ටෝන් එක. ආශිරෝන් එන්න. ඒනම් එන්න පන්ති අනිත් ළමයි හැමෝම මේ උත්තරේට හරි මේ උත්තරේ හරියට දීලා ඊට පස්සේ හැමෝම ඉරි ගහලා. ඊට පස්සේ කොහොමයි ජීවිතේ ජය ගන්න හොඳම අවස්ථාව මුස්සලා තෝමට හේතු වෙලා ඊට පස්සේ මැකුණොත් එහෙම මම තව මරනවා. පන්ති අනිත් ළමයි හැමෝම හරි උත්තරේ දීලා. ඔව්. මාර්ෂන් එක තමයි. ඒක අපි වැඩ කරා. පන්ති අනිත් ළමයි හැමෝම හරි උත්තරේ දීලා. ඔයා විතරනේ මේකට ඔව් රයිට් ගමු දෙන්න කොතනින් පටන් ගන්න එක කටින් පටන් ගන්න අනේ යකෝ ඇයි කමඤ්ඤුම් කුඤ්ඤුම් අම්මේ මේ බලන්න මෙයා තේ හදන්න යන්නේ අයියෝ අනේ අයින් ගන්න හරි මොකුයි මචං කට ඇරලා කියපන් අර එබල වගේ උද්‍යෝගේ හරි මොකුයි හරි මොසයි ගන්නත් ඒකෙන් නෙන්නේ පොඩි වෙනම එකක් නේ තාම නරක ගන්න හරි මොකුයි හරිම රසයි වීව දැම්මනේ වීව දැම්මනේ කියන්නේ මේ වීව දැම්මනේ ඉතපන්කෝ මම බලා ගන්න වීව මොතේ කුඩු කරනවා Oh, no. බල්ලෝ ඉනාලෝයි පුළුවන් කියලා දැන් මේකට අනුව එක්කෝ කැම්පස් එකේ නම 23 හැවරදී නැත්තම් කැම්පස් එකට වයසයි අවුරුදු 23 ඉරිදා උදෑසන batch 9 radio drama we are starting so we are starting from local diniti with news 23 හැවරදී විශ්වවිද්‍යාලයේ ලැබූ 23 හැවිරිදි ශ්වේතා විශ්වනාഥන් නැමැති දමිළ තරුණියගේ මෘතදේහය මාතිවැල ප්‍රදේශයේ වන රක්ෂිතයක් තුලින් හමු වී ඇත. එහිදී එම තරුණියව තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පරිවේෂණ කරන්නේ ළමයි කොහෙද? පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පරිවේෂණ වෙනයි පරීක්ෂණ වෙනයි. පරිවේෂණ කරන්නේ කොහෙද? ලැබ්බේ. මේ ලැබ්. විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබන ශ්වේතා විශ්වනාഥන් නැමැති දමිළ තරුණියගේ මෘතදේහය මාදිවර ප්‍රදේශයේ වන රක්ෂිතයක් තුලින් හමු වී තිබෙනවා. අන්න එහෙම ගන්න. අන්න එහෙම රවුම් එන්න ඕනේ. අනාවරණය වී තිබෙනවා නෙවෙයි. අනාවරණය වී තිබෙනවා. තිබෙනවා. දෙතුසිබිඩ පුරහද ලස්සනයි රයිකට. ශ්වේතා විශ්වනාථන් නැමැති දමිළ තරුණියගේ මූත්‍රාදේ. අර වතුර ටිකක් බොන්නස. වතුර වහ ටිකක් හරි වහ ටිකක් බීම. ඒතර කිරියල්ලේ නාරිලා තා මල් පුදි. එහිදී එම තරුණියව තියුණු ආයුධ වලින් කපා ආයුධ නෙමෙයි. ආයුධ මාකල්දුරි මදුෂා ආයුධ පෙන්නන්න එක්කන් ගිහින් මරුවා වගේ තියෙයි. ආයුධ එම තරුණියව තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ශ්වේතා කියන්නේ අහිංසක දෙමළ ගෑනු ළම. ඒ ශ්වේතට සිද්ධ වුණේ අවාසනාවන්ත විදිහට තරුණ කාලයේදීම ජීවිතයෙන් සමුගන්න. දැන් පිටපත උතනද තියාගන්න. ශ්වේතා කියන්නේ අහිංසක දෙමළ ගෑනු ළමයි. දැන් මේකේ ඩ්‍රාමා එකේ මූඩ් එක මොකද්ද? කුතුහලයයි පොඩි භයානක රසයක් එන්න විදිහට කියන්න එපා. අයි දැන් පළවෙනි නිවුස් එකෙම අපේ ඔළුවට ගහලා දාලානේ තියෙන්නේ මේක රයිට් මරලා දාලා තියෙන්නේ කියලා. ශ්වේතා කියන්නේ අහිංසක දෙමළ ගෑනු ළමයි. ඒත් ශ්වේතට සිද්ධ වුණේ අවාසනාවන්ත විදිහට තරුණ කාලයේදීම ජීවිතයෙන් සමුගන්න. කියලා පොඩි සෑඩ් එකකට දාපන්. දැන් වගේනේ ශ්වේත කියන්නේ තනින් පටන් ගන්න එපා. එහෙම කියන්න එපා. මරණයක් නේ.
එයාට ජීවිතෙන් සමු ගන්න වුණා. මට හරිම සතුටුයි. එහෙම කියනවාද? දැන් මේ කෙවින් එක කවුද වොයිස් කරන්නේ? දැන් පොලිමේ ඉන්නේ මොකද? ඡන්ද පොලිමට යන්නද? අසෙන්කෝ තූත්තු කුඩ හන්දින ඉන්න පස්සට වෙලා. ඕ යේ රුෂි මොකෝ මේ බෙරිවෙච්ච වට්ටක්කයක් වගේ මූණ ඇඹුල් කරා. අනේ නෑ කෙවින් මට පොඩ්ඩක් සනීප නෑ. මං යනවා කෙවින් මම බොඩිමට ගිහින් කතා කරන්න හරිද? මේ ඇයි හදිස්සියෙන් මොකද්ද පැටියෝ මං ගිහින් ඩ්‍රොප් කරන්නම්කෝ. මොකද මේ හදිසියෙන්? මොකද්ද පැටියෝ? මේ මං ගිහින් ඩ්‍රොප් කරන්නම්කෝ ඒව. අනේ කෙවින් වද දෙන්න එපානේ. මං කිව්වනේ මට සනීප නෑ කියලා. අඩෝ කෙවින් මොකෝ මේ? අරකි ගියානේ බං. උඹ මොකටද බං මග හරිදි පස්සෙන් යන්නේ? ඔන්න අමතක වෙන්න යමන් තේ එකක් බොන්න. යම. ඒ අර බලපංකෝ අරගෙනිකම් මේ පැණිවරක කාට හෙන ගහලා වගේනි. මොකද බං අර? ලොකු මැඩම් මොකෝ මේ? හොරෙක් වගේ ප්‍රැක්ටිස් වෙන්නෙත් නැතුව මොකෝ සනීපවත් නැද්ද? පිටපත පොතෙන් තියෙනවා. මෙහෙම කියලා රුෂි හොස්ටෙල් එකට ගියේ මොකද්ද හිතේ අවුලකින්. ඒත් රුෂිටම එකට හේතුවක් හිතාගන්න බෑ. අපි බලමු කතාව ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කාව්‍යා මචං අර කාව්‍යා අන්න එහෙම රියැක්ෂන් ටිකක් දාන්න. ඕ මේ නෝ අනේ සෝරි රුෂියෝ. තරු රැට කැමත් අරගෙන ආපු නිසා රුෂි කාව්‍යා හිටියේ හරිම සතුටින්. හැබැයි රුෂියට සතුටත් එක්ක මොකද්ද අවුලක් තිබ්බා. අනේ තරු මම බැලුවා රුෂි මොකද ඇම්බියුලන්ස් එකක් වගේ. මෙන්න මේ වෙලාවේදී රුෂීලගේ කාමරයට එනවා නාදුන්නන ගැණු ළමෙක්. හරියට ඒ ගැණු ළමයා එන්නේ කාව්‍යටත් තරුවටත් උදව් කරන්න වගේ. අපි බලමු කවුද මේ ගැණු ළමයා කියලා. අනේ කවුරුත් නැත්නම් බේරගන්න. හරි කල්පනා නොවී ඉන්නකෝ. මම දන්නවා මොකද කරන්න ඕනේ කියලා. සිහිය නැති වෙලා හිටපු රුෂීට යාන්තමට සිහිය එන පටන් ගන්නවා. කිඳිරි ගාන ගමන් ඇස්සරින රුෂී දිහා කාව්‍යතරුයි දෙන්නම බලන් ඉන්නේ හරිම වේදනාවෙන්. ඇත්තටම රුෂීට මොකක්ද උනේ? අපි යමු කතාව පැත්තට. මගේ ඔළුව පැලෙනවා වගේ. අනේ මොකද තරුනේ? කාව්‍යා මොකද උනේ කියන්නකෝ. මම ශාක්‍යා අලුතෙන් යුනිවර්සිටි එකට ආවේ. සයිකොලොජි ඩිග්‍රී එකක් තමයි කරන්නේ. මම තරු. එතකොට මේ ඉන්නේ කාව්‍යා. මේ ඉන්නේ රුෂි. තව මම තරු. මේ පෙනේ. අපි දෙන්නම එකතු වුණාම තරු පෙනේ. කොහෙද ගම උඹේ? බඩ්ඩාරකව. කවුද ඇත්තටම මේ රුෂියගේ ඇඟට ආවේශ වෙන මේ අවතාරය? ඇත්තටම මේ ප්‍රශ්නේ එන්නෙන්නම වැඩි වෙනවා වගේ. අපි බලමු කතාව පැත්තට ගිහින් මොකද වෙන්නේ කියලා. හරි මේකට ගැළපෙනම නැරේෂන් ටෝන් එක ආවේ මෙයාගෙන් ඈ. ඒ গুপ্ত කාලකන්ණි තුප්පෙයි අර මාතලේ අර গুপ্ত ඒ භයානක රොම්බ රොබිල හරිද? ගොබ්බ ගොබිල නෑ. රොම්බ රොබිල. මෙයාගේ කවුද බක්ෂිගේ ටෝන් එක මාංශ බක්ෂිගේ ටෝන් එක හොඳයි. අපි ශාමාන්ට කතා කරමු. ශාමාන්ටි අනේ ඉක්මනට එන්නකෝ. ඔච්චර පිටපත් ගොඩක් ඇයි එක්ක ඒකාම
සාමාන්‍යයෙන් එක පිටපතක් පාවිච්චි කරා. ඔය පිටපත් 10ක් විතර මෙහෙම දාලා මේකෙත් පිටපතක් අතේ තියන් මේකෙත් එහෙම රිමූව් වෙනවා. හරිද? Amesa, Oravara Naga Yaksha, Om Nama Ma Yaksha Bandana, Esa, Om Nama, Oh, Mata Penava, me that we get all matter. පොඩයි දැන් අයියෝ ඔයා මේ කැරක්ටර් එක කරන්නේ ගුරු මෑණියන්ට වෙන කෙනෙක් ඉන්න මෙයා අර මෙතන මේන් කැරක්ටර් එකක් කරනවානේ. ඒතර ආයේ මෙයාගේ වොයිස් එකෙන් ඇවිල්ලා හරියන්නේ නැහැ. නාට්‍ය අහන අන්නේ කොරගෑණි ආවේශයලා කියලා බලන්න. ගුරු නාන්සේ හොඳයි. ඕම් මේස්වා වර නාග යක්ෂ ඕම් නම මා යක්ෂ බන්ධන ඒස්වා ඕම් නමෝ ඕම් වා ඔව් මට පේනවා මේ දරුවගේ ආත්මය අමනුෂ්‍ය ආත්මයක් දැහැගෙන තියෙන බව. ඔව් උඹ කවුද කියපන්. Mama Sweta. උස්ම ගියා නෑ. Non Sweta. මාව විනාශ කරා. පලිගන්නවා. මාව විනාශ කරා. යාට මම හොඳින් ඉන්න දෙන්නේ නැහැ. පලිගන්නවා විශාල. කාව්‍යා එක්ක සතුටින් ඉන්න මම ඉඩ දෙන්නේ නැහැ. මාව එදා කැලේකට ගෙනින් විනාශ කරා. මම ආදරේ කරපු එකද වැරද්ද? පලිගන්නවා. ඇගම කූල් වෙලා. අයි උඹ හිතුවද මේ ස්ප්‍රයිට් එකක් කියලා? ඇඟම කූල් වෙලා යනවා. හරි. ගමු. කහව්‍යා මේ මොනවද මේ වෙන්නේ? අපි අතරම ඉන්න මිනිසුන්ගෙන් පරිස්සම් වෙන්න ඕන වගේම ආදරයට ආදරය කරන්න කියන ගමන් මම මෙතනින් නවතින්නම්. මේ වගේම අවාසනාවට ඇත්ත කතාවක් අරගෙන හෙටත් රෑ ඔයාව මුණ ගැහෙන්නම්. ඉතින් මං ආයෙත් ඔයා ළඟට එනකම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. සුබ රාත්‍රියක්. What is your opinion? කලින් හිටියට ඊට දේවල් වෙනස් වුණා. එහෙම ගොඩක් හොඳයි පන්ති. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සෙකන්ඩ් තමයි ඉගෙන ගත්තේ. මොනසෙක්කින් කොහොමද අයිකන් ටැග්ස් තියාගන්න ඉගෙන ගත්ත සෙකන්ඩ් තමයි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ ෆන් එකේ ඉගෙන ගන්න පුළුවන් බෝරින් නැති ක්ලාස් එකක්. ඉස්කෝලේ කාලෙකවත් තිබිච්ච නැති එක්ස්පීරියන්ස් එකක්. මෙහෙට ඇවිල්ලා තමයි මුලින්ම මොකක්ද කියන එකවත් දැනගත්තේ. ඩාන්සින් කරලා තිබෙන නිසා නිකන් ටිකක් ඔය රංගපානේ පැත්ත චුට්ටක් පුළුවන් නිසා මං හිතුවා මේකට සෙට්ලා බලන්න ඕනේ කියලා. ගොඩාක් ස්තුතියි කියලා දීපු හැම දෙයකම. මම වයසින් වැඩිම කෙනා මං හිතන්නේ මෙතන ඉන්න. හැබැයි මෙතනට ආවට පස්සේ ඔක්කොම අමතක කරනවා. හැමෝටම ආදරේ, හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සර්ටත් ජයෙන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මට දැය වෙන්න ඕනේ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හන්ති ඉද්දි ඉස්සෙල්ලාම දැන් මම බයෝනේ කළේ. බයෝ කළා මොකටද ඕකට යන්නේ කියලා. කවුද ඒ? හැමෝම යාළුවෝ නෑදෑයෝ ඕකට ගිහිල්ලා මොකද්ද කරන්නේ? මං කිව්වේ මං ආසයි. මං ආස හින්දා මට යන්න ඕන හින්දා මං යනවා. වීඩියෝස් බලලා තමයි ඉස්සෙල්ලාම ආවේ. ඒව බලන කට්ටියට කියන්න තියෙන්නේ හිතන තරම් ලේසි නෑ. හැබැයි විනෝදයි. මම කොමර්ස් කරේ ලෙවල්ස් වලට එකවුන්ටන්ට් කෙනෙක් වෙන්න තමයි ආස කරේ. එකවුන්ටන්ට් කෙනෙක් වෙන්න තමයි ආසාවෙන් හිටියේ. නමුත් ඊට අමතරව ඒ කියන්නේ රංගපාන්න ඒ පැත්තට ගොඩක් කැමතියි. ඉතින් ඒ හින්දා සර්ගේ ක්ලාස් එක දැකලා තියෙනවා වීඩියෝස් එහෙම ටිකක්. රංගපාන්න මේ ක්ලාස් එකට ආවා. නෑ. අතර මෙතනට එද්දි ඩබින් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නෑ. ඉතින් දැන් ඒ කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් දිගටම මේ වල ටික ඒ විදිහටම කරන් යන්න කියලා සර්ට විශ් කරනවා. ඇත්තටම හොඳ ක්ලාස් එකක් එන්න බලන් ඉන්න අයටත් කියන්නේ ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. මම ඇත්තටම මේ ක්ලාස් එකට ගොඩාක් ආසයි. මේක අහම්බ සිදුවීමක් කියන්නේ මම පෝර්ට් සිටි එකේ වර්ක් කරේ. එතකොට මට සිද්ධ වෙනවා පෝර්ට් සිටි එකෙන් යන්න. හේතුව ලංකාවට සල්ලි නැති හින්දා පෝර්ට් සිටි ප්‍රොජෙක්ට් එක නවත්තනවා. එතකොට මට ජොබ් එක නැති වෙනවා.
මම මාසයක් තිස්සේ කල්පනා කරා මම මොකද්ද කරන්නේ. මට දැන් ජොබ් එකක් හොයාගන්නත් නෑ. ඊට පස්සේ මම හම්බෙන් Facebook එකේදී සර්ගේ වීඩියෝ එකක් බැලුවා. මට ඇත්තටම ලොකු ආසාවක් තිබුණා මේ ෆීල්ඩ් එකට එන්න හේතුව මම ගෙදර ඉන්න ගමනුත් පොඩි ඔය වීඩියෝ ක්ලිප්ස් හදා TikTok දානවා. එහෙම කරනවා. ඒ කියන්නේ වොයිස් එක විතරක් එහෙම දාලා මම යම්කිසි තැනකදී සල්ලි හම්බ කරපු අවස්ථාවකුත් තියෙනවා. එක chance එකක් හම්බුණා. මම ඒක හරියටම ඉම්ප්‍රූව් කරලා තිබ්බේ නැහැ. මම මෙතනට ආවට පස්සේ ඒක මට හොඳටම කරන්න හම්බුණා. මම එක පැති අධ්‍යයනය කරා. මම මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ. ඒ කිසි දෙයක් හරි ගියේ නැහැ. මම හිතනවා මට හරි ගියපු එකම පාත් එක මම දන්නේ නැහැ මගේ වැරදි දෙන්න පුළුවන්. හැබැයි මං හිතනවා මට මේක හොඳට පොලිෂ් කරගත්තොත් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් සර්ට ගොඩක් thank you. මං ආස ෆීල්ඩ් එකක් මේක. ඒකේ ඩබින් වොයිසින්. එතකොට මං එලවස් කරන දවස් ඉඳන් සර් පාඩම් කරලා පොඩ ස්ට්‍රෙස් රිලීස් වෙන සර්ගේ වීඩියෝස් බලනවා. බලලා ඉතින් මං එලවස් කරන්න ඉස්සර තමයි එන්න හැදුවේ. ඊට පස්සේ අම්මලා කිව්වා කරලා ඉවරලා ඒ එන පීරියඩ් එකේදී යන්න කියලා. එකම වයිබ් එකේ යාළුවෝ ටිකක් හම්බුණා සර්. හොඳ යාළුවෙක් හම්බුණා. වැරදුනත් පිටිපස්සේ ඉඳන් සපෝට් එක දෙනවා. සර්ත් ඒ වගේ. මම පිටිපස්සේ ඉඳන් සපෝට් එක දෙනවා. සර් අපේ ජෙනරේෂන් එකට ගැලපෙන විදිහට ඒක අර කරනවා ඉතින්. thank you so much සර් අපිට දුන්න හැම ඇඩ්වයිස් එකකටම thank you. මුලින්ම කියන්න ඕනේ කියන්නේ වැඩ කළා අපේ ඔළුවේ තියෙන ස්ට්‍රෙස් එක නිවා ගන්න මම වැඩියෙන්ම කැමති මේ පන්තිරේ එන්න. ඒකේ විහිළු කතා කරන විදිය අපිට හැසිරෙන විදිය ඒ දේවල් එක්ක අර ඔළුවේ තියෙන ලොකු බරක් නිදාසනවා වගේ මේ ඉරිදා දවසේ ඊළඟ සතිය මේ තව හොඳට ගත කරගන්න මාර එනර්ජි එකක් එනවා. මේ ආතල් එකක් ගන්න තමයි මේ පන්තියට ආවේ. ඇත්තටම මේ මම යන්න හිටපු ඩිරෙක්ෂන් එක ඇත්තටම මම මාරු කරා මේ පන්තියට ආවේ. මම කැමති නෑ කියලා හිතුව දෙයක් මම ඇත්තටම තෝරගන්න හේතුවක් වුණා මේ පන්තිය. දැන් මම ඒකේ යනවා ටික දුරක් ගිහිල්ලා තියෙන්නේ. ඒතර මම ඒකට කැමතියි දැන්. මම මුලින් හිතුවේ ඒකට කැමති නෑ මට ඒක කරගන්න බෑ කියලා. මම ඒක තෝරගත්තා. මම හිතන්නේ මම අඳුරගත්තා මට හරියන පාත් එක මොකද්ද කියලා මේ පන්තියට ආවේ. සතුටුයි ඔළුවට ලොකු නිදහසක්. ඩබින් ගැන කලින් මුකුත් දැනන් හිටියේ නෑ. ඒ ලෙවල් කරන දවසට තමයි කොළ මීඩියා යුනිට් එකට සෙට් වෙලා ඊට පස්සේ තමයි ඩබින් කම්පිටිෂන් ගියා දෙපාරක් විතර. ඊට පස්සේ ආස හිතුණා ඩබින් චුට්ටක් ඉගෙන ගන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි සර්ගේ වීඩියෝ දැක්කා. කදිකට ඉතින් වීඩියෝ බල ඉතින් ගෙදර හයියෙන් hina වෙනවා. ගෙදර මිනිස්සු බයිනවා. මොකද යකෝ තනින් hina වෙන්නේ. අරගයි මේකයි කියලා. ඉතින් ඊට පස්සේ බැලුවා කමෙන්ට් වල දැන් සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් විදිහක් තියෙනවද කියලා. දැක්ක පෝස්ට් එකක් තියෙනවා. මේකට එන්න ඕනේ හින්දාම කොළඹ නෑ මේකට එන්න ඕනේ හින්දාම කොළඹින්ම ඉංග්‍රීසි කෝස් එකක් හොයාගෙන ජොබ් එකකුත් හොයාගෙන බෝඩ් මෙහෙ බෝඩ් වෙලා ඉතින් මේකට ආවා. ඔයාලා පන්සලක් වුණා. නෑ තාම නෑ. සතිය දවස් 5ම වැඩ කරලා ඉතින් ඔළුව විකාර වෙලා ඉන්නේ. ඉතින් මෙතන ආවම යාළුවොත් එක්ක කතා කරලා. ඊට දවසේ තමයි ඔළුව පොඩ්ඩක් නිදහස් වෙන දවස. ඇවිල්ලා ඉතින් නිදහසේ කතා කරලා ඉන්නවා. ඉතින් ඩබින් ගැන ඉතින් ඉගෙන ගත්තා. මුකුත් දැනගෙන හිටියේ නෑනේ. ඉතින් සර් කියලා දුන්නා. ඉතින් ගෙදර ගිහින් ලොකුට ප්‍රැක්ටිස් නම් කරේ නෑ. එදාට සර් වෙන්නට පස්සේ ඉතින් ලොකු දුකක් ආවා. ඊට පස්සේ ප්‍රැක්ටිස් කරා. කියන්නේ ඩබින් වලට අමතරව සර් ඉතින් මනුස්සයත් එක්ක කොහොමද ඉන්නේ කොහොමද මනුස්සයෝගේ හැටි දැනගන්නේ අර මම ඒ ඔක්කොම ඉතින් දැනගත්තා. ඉතින් සර් thank you. මේ ක්ලාස් එකට එන්න නම් සර් මේ කලින් හිතන් හිටියෙම නෑ එන්න ක්ලාස් එකට එන්න හම්බෙයි කියලා. පිට එක හිටපු කියන්නේ මගේම යාළුවෝ මේ අර මට හොරෙන් එක ඔය කෝසස් අනම්මනම් එහෙම කරා. දැන් මුලින් හිටපු කට්ටියම සර් මාට ඇහෙන්නම කියනවා අපි මේක කරමු මෙහෙම කරමු මෙච්චර ගාණක් යනවා එහෙම මේ කරා. පස්සේ කොහොමද සර් ඒ වෙලෙම මේ එහෙම ඉන්නකොට බී එක නිකන් බලනකොට සර්ගේ මේව එකක් දැක්කා. මේව එකක් කියන්නේ පෝස්ට් එකක් දැක්කා. ඒක සර් කොහමද වෙලාවටම අලුතින් ක්ලාස් එකට මේ ගන්නවා. ඔව් එතකොටම සර් කොහමද අපේ කැම්පස් එකේ යාළුවෙක් ඉන්නවා. එයාගෙන් උත් අහලා කොහොම හරි තමයි ජොයින් උනේ. රවිෂානිද? ඔව්. එයාගෙන් විස්තර අහපුවම ඒ ටික එවුවා. ඉතින් කොහොම හරි එකම දවසේ මම මේ කෝස් එකටත් සල්ලි බඳලා තව කෝස් එකකට ඒ කියන්නේ ඒක නම් මේ වෙනම මේ එකක්. අච්චර එකට හිටපු ළමයි ඒක නිසාම තමයි ක්ලාස් එකට ආවේ. ඩබින් ගැනවත් වොයිස් එහෙම මොකුත් දන්නේම නැහැ. ඒ කියන්නේ අර එහෙම දැනුමක් තිබුණෙත් නැහැ. අර සර්වර් ටීවී එකේ වල ලෝකේ සලෝකේ ඒවා අහුවට දැකලා තිබුණේ නැහැ. පස්සේ තමයි දැනගත්තේ මේ වොයිස් එක මෙහෙම. ඉතින් ඒ ආසාවටත් එක්ක දාලා බැලුවා. අනික දැන් සල්ලි ප්‍රශ්නත් එහෙම තියෙනවානේ. පස්සේ කොහොම හරි කැම්පස් එකේ හැම්බේ සල්ලි බැලන්ස් කරගෙන කොහොමද දැම්මා. මම ආව මුල්ම දවස් තුනත් මම එච්චර වැඩි කතා කරන්නේ නැහැ කායක. කතා කරනවා ගොඩාක්ම යාළුවෝ
වුණාම තමයි අර මුල් දවසෙත් කොහමද මම ඇවිල්ලා කතාවක් එහෙම කරා. ඉතින් දැන් අර එහෙම බයක් එහෙම නැහැ. ඉතින් වැරදි අඩුපාඩු තියෙනවා. ඒවා හදාගෙන මේකෙම මොකක් හරි කියන්නේ කරන්නේත් මම මාස්කම් ඩිග්‍රීනේ. ඒකෙම ඉස්සරහට යන්න තමයි ඉතින් මහන්සි. ඉතින් මේ ක්ලාස් එකකට හොඳයි. මම සර් ගැන දන්නේවත් නෑ මේක නෙන්න කලින්. හොඳයි ඒක. හරිද? අර සර් එක්කම ඩබින් ක්ලාස් එකේ කම්පියුටර් කෙනෙක් ඉන්නවනේ. එයාව මට Facebook එකේ සජෙස්ට් වෙනවා. එතකොට එයා ක්ලාස් දාලා තියෙනවා. ඒ සර්. එතකොට ඒ සර්ගේ යන්න මං ක්ලාස් දාලා බලපුවාම තියෙන මට සෙනසුරාදා. සෙනසුරාදා මට කැම්පස් එකේ ලෙක්චර්ස්. ඊට පස්සේ දැන් දුකයි ඈ. හරි නැත්නම් කියන්න බෑ. දැන් ගෙදරින් දන්නේ මම සර්ගේ ක්ලාස් එකට එනවා කියලා. ඒ කියන්නේ මං ඩබින් කෝස් එකක් කරනවා කියලා දන්නේ. මට ඔය කැම්පස් එකේ වියදම් කරගන්න අර මාසෙට ගාණක් දෙනවනේ බෝඩි මේ බැලන්ස් එක ගහගන්න. ඒ දෙන සල්ලි වලින් තමයි මම මේකට හැම එකම වියදම් කරේ. අර මගේ අවශ්‍යතා අඩු කරලා මේකට කැප කරා. මේකට දැම්මා. දැන් ඒක මුදල ගන්නවා. දැන් ඉතින් කල්ලි දැන් දන්නෙත් නෑ. ගෙදරින් දන්නේ නෑ. මං ඩබින් කෝස් එක කරනවා කියලා දන්නේ. මම මේකට පොඩි කාලේ ඉඳන් ආසයි ඩබින් පැත්තට. එතකොට ප්‍රසන්ටින් ආයේ මට එහෙම. ආයේ බෝඩි මේ යාළුවෝ එහෙමත් කියනවා අර මට එක එක වඩහන ගමන්න පුළුවන්. ඒ වගේ ඒවා තියෙනවා කියලා. කලින් තිබ්බට වඩා අර ඉම්ප්‍රූව්මන්ට් එකක් වුණා කියලා තියෙනවා. ඊට පස්සේ ආයේ දැන් අපිට ලෙක්චර්ස් වල ප්‍රසන්ටේෂන් නම් මනම් තියෙනකොට බයයි ඒවා කරගන්න එහෙම කොච්චර කරත් බයයි. මේ වුණාට මේකට ආවට පස්සේ අර තියෙන බය දැනකට ගිහලා කතා කරන්න පුළුවන්. ඒක මයික් එකක් ඉස්සරහ හොඳට කතා කරන විදිහ ඒ වගේ දේවල් හොඳට කරගන්න පුළුවන් වුණා. thank you කියන තමයි තියෙන්නේ. මට හරියට මේකේ තියෙන වැඩ කරගන්න අමාරු නම් මට කැම්පස් වැඩත් එක්ක ABC තව මම ඩිප්ලෝමා එකකුත් කරනවා. එතකොට මේ තුනම එකතු වුණාම කරදරයි මට. අර ඒ හන්දා නෑ කරනවා ඒවත් කරනවා. මේ දවස්වල එක්සෑම් එකක් කරනවා. අර මම ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකට කොහෙත්ම අදාළම නැති එකක් මේක. ගොඩක්ම ආවේ අර ස්ට්‍රෙස් එක ඒකත් එක්ක අර පොඩ්ඩක් ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න ඒ වගේ එකටත් එක්ක අර වැඩ චුට්ටක් මිස් වුණා මේකේ හන්දා අර කරන්න බලාපොරොත්තු වෙච්ච විදිහටම අර මට හදාගන්න බැරි වුණා ඒ පැත්ත. ඒ වුණාට මම try කරනවා selected group එකට එන්න. අතාරින්නේ නැහැ මම වැඩේ. මට මේක කරගන්නත් ඕනේ. මගේ ස්ටඩි වැඩත් කරගන්නත් ඕනේ. මේකත් ඕනේ මට. ඒකට වදයක් වෙන්න මම ඉස්සරහට යනවා. එන්න ඉන්න ළමයින්ටත් කියන්න තියෙන්නේ ඔයගොල්ලෝගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන. අම්මෝ එන්න ඒ වෙනස් වෙන ස්ටුඩියෝ එකට එන්න කියලා තමයි. රමෝ සර්ගේ පන්තිරේ එන්න. සර් ඉස්සරම දන්නේ ලෝකයේ සහ ලෝකයකින්. එතකොට සර්ගේ මූණක්වත් දන්නේ නැහැ. ඒ වුණාට ඒ දවස්වල මං එන ආසම හිටියා නේ මං එයාව බලන්න ඕනේ. නෑ එහෙම කර නෙමෙයි ඒක ලස්සනට කරවනේ අනේ ටැලන්ටඩ් මං ආසයි කවුද දන්නේ එහෙම කරන්න එහෙම ඒක හිතන් හිටියේ මං පොඩි කාලේ ඉඳන් මේ පැත්තට ආසයි ඒ වුණාට මං A level වලට කළේ කොමර්ස් නිකන් අවුලෙන් හිටිය ඊට පස්සේ දැන් කොමර්ස් කරපු නිසා මේ සයිඩ් එකට යන්න බැරි වෙයිද එහෙම කියලා තාත්තා තමයි මේ ඔය YouTube එකේ බල ඉද්දි සර්ගේ වීඩියෝ එකක් දැකලා පෙන්නුවේ ඊට පස්සේ තමයි මේ ඩිලාන් සේනානායකනි කියලා තාත්තම තමයි මේ සර්ගේ ක්ලාස් තියනවා කියලා බලලා ක්ලාස් වලට යන්න ඔයාට පුළුවන් එහෙම කියලා ඉතින් පොඩ්ඩක් මේක හින්දම ජොබ් එකකුත් හොයාගත්තා. ඒ කියන්නේ දැන් උදේ පාන්දර එන්න අය අද්දිත් රැ වෙනවනේ. ඊට පස්සේ ජොබ් එකකුත් හොයාගත්තා. දැන් නම් ගෙදර ගියා ක්ලාස් එක ඉවරින්ද. සතියෙම ස්ට්‍රෙස් රිලීස් කරගන්නවා. මේ ඉරිද වෙනකන් ඉවසිල්ලන්නේ නැතුව ඉන්නේ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සබ්ජෙක්ට් එක වගේම බාහිර දේවලුත් සතුටුයි නෑ දුකයි අද. සතුටුයි නෑ දුකයි. නෑ සතුටුයි ඉතින් ආයෙ එන්න වෙන්නේ නෑ නිසා ඉතින් දුකයි. අපේ තාත්තත් සර්ගේ වීඩියෝස් නිතරම බලනවා. පෙරේදත් බැලුවා සර්ගේ සර්ච් කර බලන්නේ. තාත්තලාට ක්ලාස් එන්න වෙයි. පුළුවන්. ඇඩල්ට්ස් ක්ලාස් එකක එනවා දානවා. අපේ තාත්තත් කිව්වා ආසයි. thank you sirට. මම A level වලට කළේ ටෙක්නොලොජි. Okay. ඊට පස්සේ මගේ පැත්තෙන් තමයි ඉස්සරහට කරන දේවල් මගේ ඩිග්‍රී ඒ හැමදේම කරන්න හිතාගෙන ඉඳී ඒ පැත්තෙන්. ඒ වුණාට මම A level වලට ආවට පස්සෙම තමයි මම ප්‍රසන්ටින් පැත්තට යොමු වෙන්නේ ඉස්කෝලේදී. තෙන්දී මම ප්‍රසන්ට් කළා, ඩොකියුමන්ටරි කළා, එතකොට ඒ වගේ දේවල් කළා. ඊට පස්සේ තමයි අතන ආස හිතුනේ ඩබින් කරන්න ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. ඒ කියන්නේ ඉස්කෝලේම තියෙන එකක් ඩබින් කරන්න අවස්ථාවක් හම්බුණා. ඒ කියන්නේ අර ළමයින්ට කියා දෙන වගේ
එකක් පොඩි දෙයක් කරන්න ගුරුවරු එහෙම කිව්වා හොඳයි පොඩ්ඩක් ඒ පැත්ත ටච් කරලා බලන්න කියලා. ඊට පස්සේ තමයි හොයන්න පටන් ගත්තේ කවුද මේක උගන්වන්න ඉන්න කට්ටිය කියලා. එතකොට තමයි YouTube එකේ සර්ච් කරනකොට තමයි සර්ගේ වීඩියෝ ආවේ. මුලින්ම අර කොච්චිත් එක්ක කරපුවා මේ කිදාලා. නෑ ඒ වීඩියෝ එක තමයි ආවේ. ඊට පස්සේ ඒකත් බැලුවා. දා ඉඳලා ඊට පස්සේ පෝස්ට් දැක්කා. ෂෙයා වෙනවා දැක්කා. ඊට පස්සේ තමයි මේ එන්න හිතුවේ. එදා ඉඳලා මුළු ඔක්කොම වීඩියෝ ටික බැලුවා සර්ගේ. ඒ දවස් ටිකේ අර දවසේම ඒ වීඩියෝ ටික විතරක් බලන දවසක් තිබුණා. හොඳම කාලකන්නික වන්නේ. ක්ලාස් එකට ආවට පස්සේ මේ හම්බුනේ ඉස්කෝලේ කාලේ. මේ හම්බුනේ ඉස්කෝලේ කාලෙන් පස්සේ හොඳම කට්ටිය. නෑ උඹ නැති දවසට කිව්ව කතා තෝ දන්නේ නැහැ. උඹ නැති දවසට මේ ක්ලාස් එක හොඳට වෙනවයි කියලා කී දෙනෙක් කිව්වද කියලා අහපන්. මොකද්ද? නෑ උඹලා තමයි කිව්වේ. අපෝ අරකි නැති අරකි නැත්තම් සර් ක්ලාස් එක හොඳට යනවා කියලා දෙතුන් දෙනෙක්ම කිව්වා. මට නම් වශයෙන් කියන්න බෑ. මට සතුටුයි මම මතක් වෙනවා නේ දවසට මම එක දවසක් ඒක දාවේ නැත්තේ. ඒතරම අර ඔළුව මාර විදිහට නිදහස් වෙනවා. මේ කට්ටියත් එක්ක ඉන්නකොට මම තමයි මම හිතේ වැඩිපුරම ගුටි කාලා දෙන්නේ. වැඩිම 26 මම ගණන් කරලා තියෙන විදිහට දවසකට ගුටි කාව විදිහට. ඉතින් සර්ට සුබ පාතනවා. කවුරු හරි මේක බලනවා නම් කියන්නේ ගුටි ගන්න නැහැ. හැබැයි හොඳයි. ඇත්තටම ඩබින් කියන්නේ මොකද්ද? වොයිස් කරන්නේ කොහොමද? මයික් එකට කොහොමද? ඒ කියන්නේ ටෙස්ට් කරන්න ඕනි කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. අර අපි ඉස්කෝලේක වුණත් අර පොඩි පහසු ගන්න තියෙන්නේ. එහෙම ඒ දේවල් කරනවා. ඒත් අර මේ තරම් හොඳ ක්වොලිටි එකකින් අපිට කවදාවත් අපේ දක්ෂතාවයක් කොහොමද මේක බලා ගන්න හම්බෙලා නෑ. ගොඩක් සතුටුයි මේ වගේ මාස දැන් 3-4 ගෙවුණා දැනුන්නේ නැහැ. ඉතින් ගොඩක් එන්න ලැබීම ගැන ඒ ලෙවල් වලට කරේ මීඩියා. කුවාසාවක් තියෙනවා මීඩියා පැත්තෙන් යන්න ඒකයි තෝරගත්තේ. ඊට පස්සේ ඒ ලෙවල් කරන කාලේ අක්කා හැම වීඩියෝස් බලනවා. එතකොට සර්ගේ වීඩියෝස් දැක්කලා මමත් ආස නිසා අක්කා ගියා මෙහෙමයි සර් ක්ලාස් කරනවා පොඩ්ඩක් බලන්න කියලා. ඊට පස්සේ පෝස්ට් එකක් දැකලා සර්ට මැසේජ් එකක් දැම්මේ. ලොකු ආසාවක් තිබ්බා සර් දකින්නයි සර් වගේ. ඇත්තටම සර් චරිතයක් කියලා කිව්වොත් හරි. දක්ෂතාවයෙන් වුණත් හැම පැත්තකින්ම ඇත්තටම සර් ගොඩක් හොඳ කෙනෙක්. ඊට පස්සේ ක්ලාස් එන්න ඕන නිසා මාතලේ නම් එන්නත් බැරි නිසා ජොබ් එකක් හොයාගත්තා. ජොබ් හොයාගන්නවා මේකට එන්න ඕනේ නේද? ජොබ් එකෙන් අයින් වෙලත් ඒක එපා වෙලා ගියා. ඒත් මාතලේ නම් ආවා ආයෙත්. මගේ ලොකු හිණයක් මේ පැත්තෙන් ඉස්සරහට යන එක. නුගෑගොඩ පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන්. නුගෑගොඩ පැත්තෙන් ඉස්සරහට විතරක් නෙවෙයි ගාල්ල පැත්තට යන්න පුළුවන්. මාතරට යන්න පුළුවන්. බත්තර මුල්ල 17 බස් එකේ නැක්කො නුවර යතේ. ඉස්සරහට බස් එක ඕන දිහාකට යන්න පුළුවන්. ආසයි හෙඩ්ෆෝන් එකක් දාගෙන මේ වගේ ස්ටුඩියෝ එකක වැඩ කරන්න. ඇත්තටම කිසිම දෙයක් දැනගෙන ආවේ නැහැ. වොයිස් ඩබින් මොනවද කියන්නේ කියලාවත් දන්නේ නැහැ. අර ස්ක්‍රිප්ට් එකක් පාවා පෙන්නපුවම ලොකු ආසාවක් ආවා ඇත්තටම. එතකොට මේ කිසිම දෙයක් දැනගන්න නැතුව ඇවිත් අද මාස ගාණක් ගිහින් යම් කියන්නේ පොඩි ප්‍රමාණයක් හරි අපි දැනගත්තේ සර් නිසා. පොඩි ප්‍රමාණයක්. අපි කිසිම දෙයක් දැනගන්න නැතුවනේ ආවේ. එතකොට මේ මාස ගානේදී මේ කරපු හැම දෙයකටම ගොඩක් ස්තුතියි. සර්ටත් හොඳ තැනකට තවත් ඉස්සරහට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ ජීවිතේ ගුරුවරු දෙන්නෙක් ඉන්නවා මං කැමතිම චරිත දෙකක්. ඒකේ අංක 1 සර් ඕලෙවල් කරපු ඉස්කෝලේ බුද්ධ ධර්මය ගන්නපු සර්ලා දෙන්නේ. මුලින්ම මං මේකට එන්න හදද්දී මම ඒ ලෙවල් සෙකන්ඩ් ෂයි කරගෙන හිටියේ. මං සර්ට මැසේජ් එකක් දාලා තියෙනවා ඒ දවස්වල. මං ක්ලාස් එකට අනිවාර්යෙන් එනවා කියලා. අපේ අම්මලා කැමති වුණේ නැහැ එනවට. ඕවා කරලා මොනවද උඹට කරන්න පුළුවන් අරග මේක හෙන්න සීන් එක අම්මලාගේ. මගේ පොඩි අයියා තමයි මට සපෝට් එක දුන්නේ. ඔයා මේ පැත්තට කැමති නම් මේ පැත්තෙන් දෙයක් කරගන්න ඉගෙන ගන්න යන්න කියලා. මගේ යාළුවත් එක්ක තමයි කොළඹ ඉන්නේ මේකට එන්නත් උවමනාවට. ඇවිල්ලා මෙහෙම part time job එකක් හොයාගෙන exam එකට පාඩම් කරන ගමන් සල්ලි එකතු කරගත්ත course එක කරගන්න. ඊට පස්සේ දැන් තියෙන හොඳේ කියන්නේ මේකට ආවට පස්සේ ඇවිල්ලා මාසයක් වගේ ගියාට පස්සේ දැන් මම ක්ලාස් යන්නේ නැද්ද අරකද මේකද අම්මලා තමයි කෝල් කරලා අහන්නේ දැන් ඔයා ක්ලාස් එකට යන්නේ නැද්ද ඉස්සර එපා කියපු කට්ටිය දැන් අහනවා කවද්ද course එක තියෙන්නේ කීයට දෙන්නේ ඔක්කොම අහනවා දැන් වැඩ කරන තැන වුණත් ඉස්සර මං කතා කරේ නැහැ මොකුත් කතා කරන්නේ කොන් වෙලා වගේ ඉන්නේ දැන් වැඩිපුරම කතා කරන එක නම කුණු හර්පයක් වුණත් කිසිම ලැජ්ජාවක් නැතුව කියනවා කුණු හර්ප කියලා දීලා නැහැ වැඩ කරන තැන බොස්ට මම මේ ඈයකෝ කියලාත් කියලා දෙනවා කුණු හර්පෙකුත් කියලා දෙනවා හැබැයි ඒ මනුස්සයාගේ හොඳකමට ඒ මනුස්සයා hina වෙලා ඒ වෙලාවේ අර නිකන් මාව යාළුවෙක් වගේ එයත් මාත් එක්ක මේ විදිහට කතා කරලා හිටියා වැඩ කරන තැන බොස්ගේ ඉඳන්
පල්ලෙහා මට්ටමටම එන කෙනා වෙනකම්ම හැමෝම එක්කලා හොඳට මං කතා කරනවා. ඇත්තටම කිව්වොත් කතා කරන්න ඉගෙන ගත්තේ මිනිස්සෙගේ ජීවිතේ කොයි වගේද කියලා දැනගත්තේ මුළු සමාජය කොයි වගේද කියලා දැනගත්තේ මේ ක්ලාස් එකෙන්. ඉතින් සර්ට thank you. හොඳට ඉගන්නවා. එළියේ උගන්නද්දී කාට්ටේ නිකන් කොංගලා වගේ හිටියේ. කොල්ල දෙන්නයි මුළු ක්ලාස් එකටම හිටියේ. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. කෙල්ලෝ බර ගානකට කොල්ල දෙන්නයි. ඊට පස්සේ මැදක් යද්දි ස්ටුඩියෝ එකට ආවට පස්සේ කට්ටියත් එක්ක කතා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ කට්ටියත් එක්ක සෙට් වුණා. ඊට පස්සේ බිව්වා. සෙට් උනේ කතා කරන්න. ඊට පස්සේ කට්ටියත් එක්ක ඉතින් ෆ්‍රෙන්ඩ්ෂිප් එක හදාගත්තා. ඊට පස්සේ සර්ගෙන් විවිධාකාර වචන ඉගෙන ගත්තා. කෝලෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා. කෝලේ ගිහිල්ලා තියෙන විවිධ වචන කියනවා. සර්ට ගොඩක් ස්තුතියි මේ කෝස් එක ආතල්ලගේ තේරෙන ආකාරයට කියලා දෙනවා. හරි එහෙනම් ඔන්න පන්ති ඉවරයි. දැන් එහෙනම් වීඩියෝ එකත් ඉවරයි. හවස පන්තියට සුවඳ අරන් එන මොකක්ද කියන්නේ? ක්ලාස් එක ඉවරයි. පන්ති ඉවරයි. ඕක තමයි මේ පන්තියේ දත්තේ. හැබැයි අපි ආයෙ එනවා යයි කියන බැචස් 9ක් මට තිබ්බා. සර් 8යි වැරදුනා. sorry 8ක් තිබ්බා. අපි බලමු මේ ආයෙ එනවා අපි මේ දිගටම එනවා අපි සර්ට කරදර කරනවා යයි කියවන කටින් පමණක් කියවන 9 වෙනි බැච් එකයි මේ